හයි කොහොමද ඔයාලට? ඉතින් හැමෝම මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මාත් එක්ක යන්න චූටි රවුමක්. මම මේ යන්න හදන්නේ කොහෙද කියලා ඔයාලට මං කියන්නම්කෝ. මේ තියෙන්නේ අපේ ගෙදර ඉඳන් ස්ටේෂන් එකට, රේල්වේ ස්ටේෂන් එකට යන පාර. මම මේ යන්න හදන්නේ shopping mall එකකට. අපේ අයියට gift එකක් දෙන්න. gift එකක් ගන්න තමයි මම යන්න හදන්නේ. ඉතින් මොකක්ද gift එක මොකටද මං ගන්න කියලා මං තව ෂොට් එකෙන් ඔයාලට කියන්නම්කෝ. ඉතින් මං හැමදාම වැඩට යනකොට යන්නේ මෙන්න මේ පාරෙන් තමයි. මේ බලන්නකෝ මේ පාර දෙපැත්තේ තියෙන ලස්සන. ඇත්තටම මෙහි කැලෑවෙත් මල් පිපිලා. මාරම ලස්සනයි. ඉතින් ළමයි තව චූටි දෙයක් කියන්න ඕනේ. මේ තියෙන ඇල සමහර දවසට මම දැකලා තියෙනවා වැඩට යනකොට සීයලා ගොඩාක් වයසක සීයලා බැහැලා සුද්ධ කරනවා. මං හිතන්නේ ඒගොල්ලන්ට කවුරුත් කියලා නැහැ සුද්ධ කරන්න කියලා. ඒ මේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප. ඒ මිනිස්සුන්ම හිතලා ඒ මිනිස්සුන්ම ඒව සුද්ධ කරනවා. ඉතින් බලන්නකෝ මේ ලස්සන මල් ටික ඔයාලට පේනවද? මේ හැම තැනම වගේ මේ ගෙවල් වල මේ වගේ මල් හිටවලා තියෙනවා. මෙහි ඍතු වෙනස් වෙනකොට මේ එක මල් ජාතිත් වෙනස් වෙනවා. මම ඒක හොඳටම බලලා තියෙනවා. මොකද ශීත කාලේ ශීත ඍතුවේදී මම ඔය හරියෙන් යනකොට එයාලා හිටවලා තිබ්බ නිකන් කහ පාටට හුරු වෙනස් මල් ජාතියක්. ඉතින් ඔයාලට කියන්න මෙන්න මේ පාර තියෙනවා නේද? ඔය ඈතින් පේනවනේ සකුරා ගහක්. ඒකේ දැන් මල් හැදීගෙන එනවා. හරිද? මේ පාර මම වැඩට යනකොට සකුරා මල් පිපිලා, පෙති හැලිලා මාරම ලස්සනයි අනේ. ඇත්තටම මාරම ලස්සනයි. ඒක මට කියාගන්න තේරෙන්නේ නැහැ. ඉතින් සකුරා හරියටම හැදුනට පස්සේ මම ඔයාලට vlog එකකින් අරන් එන්නම්. තාම මේ සකුරා පටන් ගත්තා විතරයිනේ. මේ ගහ සම්පූර්ණයෙන්ම පිරෙන්නම සකුරා මල් හැදෙනවා. හැදිලා ඉතින් ඒවැ පෙති වැටුනහම තමයි ලස්සන පාරවල් වල. හරියට පළසක් කෙලලා වගේ මාරම ලස්සනයි. ඉතින් මම මේ යන අතරතුර කියන්නම්කෝ මගේ වැඩේ ගැන. ඇත්තටම මම මේ අද යන්නේ අයියට gift එකක් ගන්න කියලා මම ඔයාලට කිව්වානේ. ඉතින් හෙට ඒ කියන්නේ මම මේ vlog එක කරන දවසේ ගැනනේ මම කතා කරන්නේ. එතකොට අද නම් හෙට. ඒ කියන්නේ අප්‍රේල් 2 වෙනිදා අයියාගේ මගේ anniversary එක. අපි දෙන්න යාළු වෙලා අවුරුදු 4ක්. ඉතින් මට හිතුණා අයියට මොන හරි gift එකක් දෙන්න ඕනේ කියලා. ඉතින් මං අයියට gift දීලා තියෙන ගොඩාක්ම අඩුවෙන් හැම පාරම එයා තමයි මට gift දෙන්නේ. ඉතින් මට හිතුණා එයා ආස කරන gift එකක් මං දෙන්න ඕනේ කියලා මේ anniversary එකට. ඉතින් අපි දෙන්න යාළු වෙලා අවුරුදු 4ක්, marry කරලත් අවුරුදු 3ක් වෙන්න එනවා. ඇත්තටම මම අපි දෙන්නගේ ලව් ස්ටෝරිය ගැන පොඩ්ඩක් කිව්වොත් අපි දෙන්න දකින්න නැතුව දුර ඉඳන් තමයි ආදරේ කරේ. ඉතින් ඒ අවුරුදු ගානෙම දුර ඉඳන් ආදරේ කරලා අන්තිමට අපි දෙන්න මැරි කරලා දැන් මං අයියත් එක්ක එක රටක ලස්සනට සතුටෙන් ජීවත් වෙනවා. ඒ වුණාට ඒ කාලේ හරි ලස්සනයි අනේ. අද හිතද්දි අද මතක් කරද්දි මාරම ලස්සන කාලයක් ඒක. ඒ දවස්වල නම් හිතුනේ අනේ අපි දෙන්න එකම රටක හිටියානම් මාසයකට සැරයක් හරි හම්බෙන්න තිබ්බනම් කියලා. ඒත් අද එක තැනක එක ගෙදරක ඉන්නකොට හිතෙනවා ඒ දුර ඉඳන් කරපු ආදරෙත් එක්තරා එක මාර හැඟීමක් කියලා. ඉතින් අද ඒ හැඟීම මතක් වෙනකොට තාසයි. මොකද එයා නිදා ගන්නකොට මම හැරෙනවා, මම හැරෙද්දී එයා නිදා ගන්නවා. ඉතින් ඒක හරි ලස්සන ආදර කතාවක්. ඒ ආදර කතාව දැන් අවුරුදු 4ක් පුරාවටම රණ්ඩු වෙවි, තරහ වෙවි, යාළු වෙවි, hina වෙවි ගෙවුණා. ඉතින් මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මගේ ජීවිතයට ආව එකට. ඉතින් අපි දැන් මං ඔන්න ඒ shopping mall එක තියෙන ස්ටේෂන් එකකින් බැස්සා.
ඉතින් මං ආවේ එක ගිෆ්ට් එකක් ඔලුවේ තියාගෙන ඒ ගිෆ්ට් එක ගන්නවා කියලා. ඉතින් අපේ අයියා ගොඩක් බ්‍රෑන්ඩඩ් දේවල් වලට තමයි ආස. ඉතින් මං අයියාට ෂූස් දෙකක් තමයි ගන්නවා කියලා ආවේ. මං ඉතින් බ්‍රෑන්ඩඩ් කිව්වම ගොඩක් බ්‍රෑන්ඩඩ් තියනවානේ. ඒ වුණාට එයා ළඟ ගොඩක් තියෙන නයිකි එකේ ෂූස් තමයි. ඒ වුණාට මම දන්නේ නැහැ ඊට වඩා හොඳ බ්‍රෑන්ඩඩ් එකක ෂූස් දෙකකට එයා ආස කියලා. ඉතින් මම එක දවසක් එයාගෙන් ඇහුවා මේ මොකක් හරි වෙන කතාවක් කියන ගමන් මං ඇහුවා මේ මොකද්ද මොන බ්‍රෑන්ඩඩ් එකේකද හොඳ කොහොමද ඒක ඔයා එකටද ආස ඒ වගේ දේවල් ටික. එතකොට එයා කිව්වා මම නයිකි වලට තමයි ආසම කියලා. ඊට පස්සේ මං හිතාගත්තා එහෙනම් මම මෙයාට නයිකි ෂූස් දෙකක් තමයි ගන්න කියලා. ඉතින් මම shopping mall එකට දැන් ආවා. මම හිතන් හිටියේ ෂූස් දෙකකුයි තව මොන හරි එයාට ඇඳුමකුයි අරන් දෙනවා කියලා. ඒ වුණාට දැන් මං අයියා වැඩ අද මම මේ එන දවසේ මං එයාට කිව්වා මට සායක් ගන්න මම මේ යන්නේ. මේ මට සකුරා බලන්න අඳින්න. එහෙමයි කියලා. ඊට පස්සේ එයා කිව්වා නෑ එහෙනම් මාත් එක්ක යන් කියලා. ඒ වුණාට එයාට මේ දවස් ටිකෙන් බිසි හින්දා ඒ කියන්නේ රෑ වැඩ වැටිලා තියෙනවා. අනික ආවහම වැඩ ඇල්ලාවහම මහන්සි හින්දා මේ එයා කිව්වා හරි එහෙනම් ඔයා ගිහින් එන්න කියලා. ඉතින් මට මේ ඇඳුමක් ගන්න විදිහට තමයි මං ආවේ. ඉතින් මට ඉතින් සායක් ගන්නවා කිව්වට මට ගොඩාක් වෙලා මේක ඉතින් රෝංග ගහ ඉන්නත් බැහැනේ. දැන් මං එතකොට මං ඇවිල්ලත් පැය දෙකක් තුනක් මං හිතන්නේ මං ෂූස් තේරුවා. ඉතින් ඊට වඩා ෂූස් තෝරලා පැය තුනක් විතර තව අයියට ඇඳුම් තෝරන්න පැය 3-4ක් ගන්න බැහැනේ. ඒ හින්දා මං හිතාගත්තා කමක් නැහැ. මම ඇනිවර්සරි එකට ෂූස් දෙකක් විතරක් එහෙනම් අරන් දෙන්නවා. පස්සේ මං එයාට මේ වෙන දෙයක් ආයෙ අරන් දෙනවා කියලා. ඉතින් මං ABC Mart කියලා තියෙන ෂොප් එකක් තිබ්බා මේ මෝල් එක ඇතුලේ. මං ඒකට ගියා ෂූස් බලන්න. අතරම මෙතන හැම බ්‍රෑන්ඩඩ් එකකම ෂූස් තියෙනවා. ඉතින් මම Nike ෂූස් හැව්පු හින්දා මං ඉතින් Nike ෂූස් තියෙන පැත්තට තමයි ගියේ. ඉතින් මේ shopping mall එකේ shops තියෙන්නේ දෙකයි. ඒ දෙකටම මම ගියා. හිතාගන්න බෑ මොකද්ද ගන්න ඕනේ කියලා. පස්සේ මම අපේ මල්ලිට කෝල් එකක් වීඩියෝ කෝල් එකක් අරගෙන පෙන්නලා පෑ දෙකක් විතර එයත් එක්ක තෝරලා එයා තමයි කිව්වේ නම් මෙන්න මේක අයියට සෙට් වෙයි කියලා. ඊට පස්සේ මං එතන තිබ්බ එකෙන් අයියගේ සයිස් එකට හරියන ලස්සන ෂූස් දෙකක් ගත්තා. ඒ වුණාට හිතට බයයි එයාට මේක හොඳ වෙයිද නැති වෙයිද දන්නේ නැහැ. කියන්නේ කලර් එක අවුල් වෙයිද දන්නේ නැහැ කියලා. කොහොම හරි ගමන්නේ මම එකක් ගත්තා. ආයෙ මාරු කරගන්න හරි පුළුවන් කලර් එක අවුල් වුණොත් කියලා. අරගෙන ආයෙ මං ස්ටේෂන් එකට ගිහින් මං අපේ ගෙවල් ළඟ ස්ටේෂන් එකකින් බැහැලා මං සීයේ කඩේකට යන්නයි හදන්නේ. ඉතින් මං ඔය 100 කඩේකට ආවා දැන්. අපි බලමු මේකේ මොනවද ගන්න කියලා. මං ලොකු දෙයක් ගන්න නෙවෙයි යන්නේ ආවේ. මෙතන මේ 100 කඩේට පල්ලෙහා සුපර් මාකට් එකක් තියෙනවා. ඒකෙත් ෆ්ලවර් බොකේ තියෙනවා. මං අයියට රෝස් වගේ ෆ්ලවර් බොකේ එකක් හෙව්වේ. ඒ වුණාට මට හරියන ෆ්ලවර් බොකේ එකක් මෙතන තිබ්බේ නැහැ. ඒක නිසා මම මේකෙන් ෆ්ලවර් බොකේ ගත්තේ නැහැ. මං ඉතින් එහෙම්මම උඩ තට්ටුවට ගියා 100 කඩේට යන්න. ඉතින් බලන්නකෝ ඩයිසෝ වලට ආවම යන්න හිත දෙයිද කියලා. මං ඇත්තටම හදාවේ ඩයිසෝ එක බල ඉන්න නම් නෙවෙයි. මම වෙන වෙලාවක ඩයිසෝ එකේ ෆුල් වීඩියෝ එකක් අරගෙන එන්නම්. අද මට හදිස්සියෙන් දැන් මං ගෙදර යන්නත් ඕනේ, ගිෆ්ට් එක පැක් කරන්නත් ඕනේ හින්දා. ඉතින් අද මම මේකට ආවේ අයියට ගිෆ්ට් කාඩ් එකක් ගන්න, මොන හරි ලස්සන මැසේජ් එකක් ලියන්න.
ඉතින් මම මෙතනින් ලස්සන gift card එකක් ගත්තා. මට දැන් ඕනේ අයියට තනි රෝස මලක් red rose එකක්. ඉතින් red rose මලක් ගන්න මං fresh flower shop එකක් හොයාගෙන ආවා ඒ හරියම තියෙන. ඉතින් එතන සීයා කෙනෙක් හිටියේ ආමඩ red rose මලක් ලස්සනට ඔතලා දුන්නා. මං ඉතින් මලත් අරගෙන දැන් යන්න හදන්නේ ගෙදර. මං මල් වලට හරිම ආසයි. ඉතින් අයියට ගත්තා වුණාට මං තමයි මේ මලේ සතුට විඳින්නේ. ඉතින් දැන් මං ගෙදර ආවා. මං gift එක pack කරන්නයි හදන්නේ. අපි බලමු කොහොමද මම pack කරන්නේ කියලා. මම දැන් කරන්න යන්නේ මේ box එක ලස්සනට සරසනවා. හරිද? මේක දැන් තියෙන්නේ. මේක ඇතුළට ෂූස් දෙක දානවා. ලස්සනට මෙහෙම හරිද දාලා මෙන්න මේක මේවා ලස්සනට දානවා. මම ඔයාලට පෙන්නනවා ෆයිනල් ලුක් එක. කොහොම වගේද දන්නේ නැහැ ඉතින්. ඒ වුණාට ඉතින් මගේ ආසාවනේ. මම රෝස මල මගේ මේක අර සීය හොඳට ඔතලා දුන්නා. මම හිතන්නේ ගොඩක් ටිකක් මම අයියට මලක් දෙන ෆස්ට් ටයිම් මේ. එයා තමයි හැමදාම මට මල් අරන් දුන්නේ. ඉතින් මට හිතුණා එයාටත් මේ පාර මලක් දෙන්න ඕනේ කියලා. මේ දින මම මෙසේජ් එක ලියන්න ගත්ත එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි ෆයිනල් ලුක් එක ආවේ. මගේ මෙසේජ් එකත් මම මෙතන දැම්මා. බලමු යා කොහොම සර්ප්‍රයිස් වෙයිද කියලා. හරි. දැන් මේක මම පැක් කරේ නෑ. ඇත්තටම පැක් කරන්න හිතුවට මේ පැක් කරොත් කැතයි වගේ. ඉතින් මම මෙන්න මෙහෙම රිබන් එකක් ගැට ගැහුවා. දැන් මම හදන්නේ මේක කායකින් තියන්න ගිහින්. අපි මේක කායකින් හංගමු. ළමයි මම යන්න හදන්නේ අපේ කායක තියෙන තැනට වහිනවා. හොඳටම එළිය. මම මේක කායකේ ඉස්සරහත් නෙවෙයි පිටිපස්සෙන් කරන්න. පිටිපස්සෙත් මෙතනින් තියන්න. හොඳයිනේ. මගේ මේ ෂෝල් එකත් මෙන්න මෙහෙම දාලා තියමු. එතකොට යාට පේන්නේ නැහැ. ආ පැත්තට අර පැත්තෙන් යන්ති විතරනේ යාට පේන්නේ. ගෙදරට දුවන්නත් යන්නේ. ඉතින් මම බොක්ස් එක දාලා ආවා. මම රෝස මල දැම්මේ නැහැ. රෝස මල ටිකක් කළා මම ෆ්‍රිජ් එකේ දාලා තිබේ. මොකද රෑලි වෙනකන් රෝස මල තියන්න ඕන හින්දා. ඊට පස්සේ මට මතක් වුණා හැබැයි සීතල හින්දා තවම මුකුත් වෙන එකක් නැහැ කියලා. ඒ වුණාට මම රෑ තමා ගිහින් ආයේ කායකට රෝස මල දාලා ආවේ. ඉතින් හෙට උදේ වැඩට යනකොට දෙන්නම මම එයාට මේ gift එක දෙන්න හදන්නේ. මම කරන්න මට පේන්නේ නැහැ. අරින්න බෑනේ බබා.
මෙහෙම ගලවන්න මෙහෙම කරලා ගලවන්න. මෙහෙම කරලා ඇදලා. ජෝර්දාන් දෙකක් තියෙන්නේ. ඒ කාඩ් එක පස්සේ බලන්න හොඳේ. දැන් බලන්න වෙලා නැහැ නේ. That's nice. Thank you. Koin umati. මතකයිද අද වාගේ දිනකින් ඒ කාලේ ලං වෙන්න පෙරමග පලා ඒම වූ හැම හීන කනේම ඉටුයි ලප්පේ ආදරේ ජය ලබා මගේ දිවියේ. ඉතින් මං හිතුවටත් වඩා එයා ගොඩක් සතුටු වුණා gift එකට. ඉතින් මං ඔයාලව ආයෙත් vlog එකකින් හම්බෙන්නම්. මේක තමයි අපි දෙන්නගේ ආදර කතාව වෙනුවෙන් එයාට මන් දුන්න පුංචි gift එක. ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න.